අපිට අහිමි වූ කැන්ඩිලා මිස්සි. ශ්‍රී ලාංකීය සංගීත ශේෂ්ත්‍රයේ නොමැකෙන සොර සටහනක් ලැබූ වේදිකාව තමන්ගේම කරගත් ඇය තව දුරටත් අප අතර නැත. බටහිර පන්නයේ වේග රිද්ම සහ බයිලා සංගීතයෙන් පරම්පරා ගණනාවක් මුසපත් කළ ප්‍රවීණ ගායන ශිල්පිනී අප කවුරුත් ආදරය කළ කැන්ඩිලා මිස්සිය මරියසෙල් ගුණතිලක මෙලොවින් සමුගත්තාය. කෙටි කලක් රෝගාතුරව කළුබෝවෙල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය සමුගන්නා විට 68 වන වියෙහි පසු වූවාය. 1958 ජූනි මස 11 වෙනිදා නුගේගොඩදී උපත ලද මරියසෙල් සිය සංගීත චාරිකාව ආරම්භ කරන්නේ වයස අවුරුදු 7ක් වැනි ලාබාල වියේදීමය. වයස අවුරුදු 10 දී සමස්ත ලංකා සංගීත තරගයකින් ජයග්‍රහණය කරමින් ශේෂ්ත්‍රයට පිවිසි ඇයට ගිටාර් වාදනයෙන් සහ මధుර හඬින් රසික හදවත් දිනා ගන්නට වැඩි කලක් ගියේ නැත. 1977 වසරේදී ඇය ගැයූ කැන්ඩිලා මිස්සි ගීතය මෙරට සංගීත ඉතිහාසය උඩු යටකුරු කළේය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ සහ හින්දි භාෂාවන්ගෙන් ගී ගැයීමේ අපූර්ව හැකියාව නිසාම දේශීය මෙන්ම ජාත්‍යන්තර වේදිකාවද ඇය ජයගත්තාය. සිහින නෙළුම් මල්, මල්ලිකා, පහන් නොවන රැයක් වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ඇය අපට දායාද කළාය. ජීවිතයේ සැදෑ සමයේ දේව මෙහෙවර උදෙසා තම හැඩ කැප කළ ඇය සමාජයට මහත් ආදර්ශයක් සැපයූ නිහතමානී කලාකාරිනියකි. ඇගේ හඬ නිහඬවද ඇය ගැයූ ගීත සහ ඇගේ ඒ සුන්දර සිනහව ශ්‍රී ලාංකීය රසික හදවත් තුළ සදාතනිකව ජීවත් වනු ඇත. ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියනි, ඔබට මොක්සුව. කසාගලින් කතා කරන පත්තරේ